මොකක්ද අයියේ දවුනේ? මොකක්ද උනේ කියලා මම වද්දන්නේ නැහැ බං. එදා වැලිපොව මිට් එකේ ඉඳලා වැලි කොට්ට 100ක් ගොඩ දාලා මම ගියා මේ මූණ ටිකක් හොද ගන්න ඔයට. මූණ හොදගෙන මම ගලක් උඩ ඉඳගෙන ඉද්දි කවුද දන්නේ නැහැ බං පිටිපස්සෙන් ඇවිල්ලා ගැහුවානේ. අයියට උගේ මූණ මතක නැද්ද? අනිවාර්යෙන් සිරිපාලයා තමයි ගහන්න ඇත්තේ. හරි අපි දෙන්න රිටර්න් එක. අයිය බය නොවී ඉන්න. අයිය කකුල් දෙක ළඟට ගෙනලා පෙන්නන්න සිරිපාලයාව. ඒ සිරිපාලයා මයිද බං ගෑවේ? අනිවාර්යෙන්ම සිරිපාලයා වෙන්න ඕනි බං. මතකද එකපාරක් අපේ අයියා උට කේස් එක දැම්මා. උට ගැහුවා ඇප්ප නැති වෙන්න ගැහුවේ. ඒක නිසා ඒක රිටර්න් එක තමයි අනිවාර්යෙන් සිරිපාලයා ගන්න. හරි යන් රිටර්න් එක දෙන්න යා. රම්බණ්ඩා අරුන් අපට රිටර්න් එක දෙන්න හිතා ඉන්නේ. ඔව් මං එදා ගැහුවනේ අරුවට. අයියා ගහපු එකත් හොඳයි. එදා අයියාට ඕක ගැහුවනේ. උන් කරන්නේ කොන්න වැඩ නෙවෙයිනේ. උන් තමයි මේ ගමේ ඔක්කොම නරක වැඩ කරන්නේ. අයියා ඔක මැජ්ජක් ඔය රිටර්න් එක නවත්තන්න ඕනේ. අපට රිටර්න් එක දෙන එක. හොඳ රිටර්න් එකක් දෙන්න. අනිවාර්යෙන්. උන්ගේ දැන් අලුත් ගෝල දෙන්නෙකුත් ඇවිල්ලා තියෙනවනේ. ඔක්කොම බලා ගන්න ඕනේ. අපි හොරෙන් පොමිට් දාන්නේ නැහැනේ. ජොනි ඕ ලොක්කා. හෙලෝ කියපන්කෝ. හෙලෝ අයියේ ගුණේ කතා කරන්නේ. ඔය ගුණේ කියපන් පොඩ වැඩකුත් තියෙනවා මට කියපන්කෝ. අයියේ මම මේ පොඩි දෙයක් කියන්න ඔයාලට ගත්තේ. මම කඩේ පැත්තට යද්දි මට ඇහුණා මේ සෝමගේ ගෝලියෝ දෙන්න ඔයාලට ගහන්න මේ ප්ලෑනක් මේ කරනවා. අර දෙන්නට කියන්න පොඩ්ඩක් මේ ඒ ගැන හොයලා බලන්න කියලා. ඒකයි මේ කේස් එකනේ. හරි මම බලා ගන්නම්. උඹ ෆෝන් එක තියපන්කෝ. හරි රිටර්න් එක දෙන්න. අද බලාගමු. ජොනි පොඩ්ඩක් බලපන් උඩට තට්ටු කරන්නේ මොකද්ද කියලා. මේ ඇම්බැට්ටෝ දෙන්නෙක්නේ. කොඹලක මහ එක. මහ එක ඉන්නවා. මොකටද ආවි කියපල්ලකෝ. ඒක උඹලට මහ එකගෙම දැනගන්න පුළුවන්. ලොක්කා. මොකද මේ ඇම්බට්ටේ දෙන්න? සෝමගේ ඇම්බැට්ටියෝ දෙන්නෙක් නෙමෙයි. මොකටද බං උඹලා ආවේ? කතා කරපල්ලා. අපි ආවේ උඹ හම්බ වෙන්න. ජොනි අතාරපල්ලා එන්න ගියපන් ඇම්බට්ටේ දෙන්නට හු. දැන් උඹලා ආපු කේස් එක කියපල්ලා මට. උඹ මොකක්ද අර කරලා තියෙන බලු වැඩේ? උඹ කියලා කතා කරන්න එපා. උඹ කට වහගනි මං කතා කරන්නේ මූත් එක්ක. උඹට අදාළ නෑ ඒක. උඹටත් එක කියන්නේ. දැන් උන් දෙන්නයි මාත් එක්ක කතා කරන්නේ. උඹලා පැත්තට වෙලා ඉඳපල්ලා. හරි ලොක්කා. මොකටද ආවේ දැන් ඇම්බැට්ටේ දෙන්න? අපේ බලු වැඩ අදාළ නෑ. උඹලාට ලොක්කට කියපන්. රිටර්න් එක එන්නේ ඔහොම නෙවෙයි කියලා. ඔයාලට ඒක කියන තා අපි ආවේ. අත දික් කරන්නේ. ඔයාලා කට වහන් ඉන්න. උඹලා දෙන්න කියන්නේ. මේක අපේ තැන. උඹලා දෙන්න ආයෙත් මාත් එක්ක කතා කරන්නේ. යක්කෝ. අදවම කියන්නේ දැන්. දැන් අපිට කියපේ අහුන්නේ නැද්ද? ඔය අත ගන්න. අපි මෙයත් එක්ක කතා කරන්නේ. හරි. මේ අම්බට දෙන්න එළියට දාපල්ලා ගිහිල්ලා. හරි. අපි පස්සේ බලාගමු. බලාගමු. හොඳේ. අයියේ සිරිපාලයට රිටර්න් එක දෙන්න ඕනි. උඹලා කොහෙ ගියේ? අපි ගියේ ඌ හම්බෙන්න. මොනවට? උට අපි අන්තුරු ඇඟින් කරලා ආවේ. හරි බලාගමු. උට ගේමක් දෙන්න ඕනි බං කොහොමද? ඔව් බං ඌ සද්ද දාපිට අපි කට වහන් ඉල්ල වැඩක් නෑ බං. හෝ අන්න අරු ඉන්නවා. ඇයි බං? අම්මට සිරිපාලයානේ ඉන්නේ. වරෙන්කෝ හරි වැලිපොල පැත්තට යන්න ඕනේ මාත් මේ. වැලිපොල පැත්තට? බට අපි මතක ඇතිනේ. ඔබ මොකක්ද එදා කිව්වේ? ඔයා ලොකු සද්දයක් දැම්මනේ අපිට.
මුට්ට බන් තව ගහන්න ඕනි. අයියේ අඳුරුන් චරිතයක් දන්නවත් මූව? ඌ ගෙනාවා අයියේ. ගහන්න එපා. ඕ ට ගහලා මදි. නැගිටපන්. උගේ අනිත් තුන් දෙන්න හිටියේ නැද්ද? පාහරයා උඹේ දාමට පොල්ලෙනුත් ජහුවා. ලොක්කගේ ෆෝන් එක පාරම කට්ටුණා බං මාත් එක්ක කතා කරද්දි. හදිසියද දන්නේ මොකක් හරි සීන් එකක් තියෙනවා. අනිවාර්යෙන් දුන්නා සෝමයා එහෙම ෂොට් එක. යම් බලන්න. දෙන්නමනේ හිටියේ අපිට ගේමක්. වර කෝල් එක කරන් බලන්න. අඩෝ ෆෝන් එක වෙන්නේ නැහැ බං. අනිවාර්යෙන් හදිසියක්. මං දැන් කෝල් 10කට වැඩි ගත්තා බං. අනිවාර්යෙන් සෝමයක් ගෝලියෝ දෙන්න තමයි දුන්නේ. සෝමයාට එන්න බෑනි බං. අර මොකද්ද බං අර? බොසාගේ බාටනේ. උඹ අපි කරන වැඩවලට ඕම නවත්තපන්. ඒ නවත්තපන්ක. නවත්තපන්. අපේ වැඩ නවත්තන්න උඹ. නවත්තනවා තමයි යකෝ. උඹට අපේ වැඩ නවත්තන්න වෙන්නේ. උඹේ තැන නෙමෙයි මේක අපේ තැන. ඔව්. වතුරෙක් ගනින්. නැගිටපන්. අර අතන ඇහෙනවා බං සද්දේ. සද්දය ඇහෙනවා අතන. ඒ බොසාර ඉන්නේ බං. බොසා තමයි බං. ඒ නවත්තපන්. අයියකෝ එයි බොසා අපේ ඉන්නව නම් ඔය අපේ බොසා අතරහල්ලා. ඕ ඕ. ඇයි උඹලා දෙන්න ආවේ? මේක පස්සේ බලාගමු. ලොක්කා. අතරපන් බං. ඉරුක වරේ. අරේ. අත බලාගමු අරේ.